සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help වෙතින් ගෙනෙන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. ඉතින් අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි ලෝකයේ වැඩිම අන්තර්ජාල භාවිතයක් ඇති රට කුමක්ද? A. එක්සත් ජනපදය, B. ඉන්දියාව, C. චීනය, D. ජපානය. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. චීනය. හරි, එහෙනම් අද දවසේ දෙවන ප්‍රශ්නයට යමු. අද දවසේ දෙවන ප්‍රශ්නය තමයි ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට කුමක්ද? A. එක්සත් ජනපදය, B. ඉන්දියාව, C. ජපානය, D. චීනය. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. ඉන්දියාව. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි මෙම මාර්ග සලකුණෙන් පෙන්눔 කරන්නේ කුමක්ද? A. ලිස්සන සුළු මාර්ගය, B. කාර් අත ලිස්සන සුළු ස්ථානයේ ඉදිරියෙනි, C. අන්තරාදායක බැවුම ඉදිරියෙනි, D. මාර්ගයේ ලිස්සන සුළු ස්ථානයේ ඉදිරියෙනි. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. අන්තරාදායක බැවුම ඉදිරියෙනි. හරි, කලින් වීඩියෝවල වගේම අදත් වීඩියෝ එකේ අවසානට අපි ඔයාලට ප්‍රශ්නයක් ගෙනාවා. ඉතින් අද දවසේ ප්‍රශ්නය තමයි විල් දහසක් ඇති දේශය ලෙස හඳුන්වන රට කුමක්ද? A. ස්වීඩනය, B. කැනඩාව, C. ෆින්ලන්තය, D. නෝර්වේ. හරි, ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරේ කියලා? උත්තරේ දන්නා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. සුබ දවසක්.